ආයුබෝවන් ඔබ මේ එකතු වෙන්නේ හෙට දවසට එනම් අප්‍රේල් 6 වෙනි සඳුදා දිනට අදාළව රාශි චක්‍රයේ බුද්ධිමත්ම අතිශයින්ම තර්කානුකූල සහ ඕනෑම දෙයක් ගැඹුරින් විශ්ලේෂණය කරන කන්‍යා ලග්නයේ නිවැරදිම පලාපල විශ්ලේෂණය සමගයි. කන්‍යා ලග්න හිමියනි, හෙට දිනේ ඔබේ ජීවිතයේ දෙවන්ත ආර්ථික පෙරලියක් කරන අතිශය බලගතු දවසක්. හෙට සඳුදා දිනය පාලනය කරන්නේ සිතට අධිපති සඳු ග්‍රහයා විසින්. ඔබේ ලග්නය පාලනය කරන්නේ බුද්ධියට අධිපති බුධ ග්‍රහයා. මේ බුධ සහ සඳු යන දෙවන්ත ග්‍රහයන් දෙදෙනාගේ ප්‍රබල සංයෝගය නිසා හෙට දවස පුරාවටම ඔබේ තියුණු විශ්ලේෂණ හැකියාව හරහා මහා ධනලාභයක් ගලාගෙන එනවා. නමුත් කන්‍යා ලග්න හිමියනි, දැඩි අවධානයෙන් අහන්න. ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සැලසුම් කරන අතිශය කපටි පුද්ගලයෙක් හෙට ඔබේ සමීපේ ක්‍රියාත්මක වෙනවා. ඔබේ පවතින දත්ත සහ සාක්ෂි පමණක් විශ්වාස කිරීමේ පුරුද්ද ප්‍රයෝජනයට අරගෙන සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ ලියකියවිලි හෝ බොරු සාක්ෂි පෙන්වා ඔබව දෙවන්ත මූල්‍ය උගුලකට ඇද දැමීමට ඔවුන් සියල්ල සූදානම් කර අවසන්. ඒ නිසා හෙට දවසේ කෙනෙකු පෙන්නන ව්‍යාජ ලාභ වාර්තාවලට රැවටි අතට එන මහා රන්වන් අවස්ථාවක් ඔබට සම්පූර්ණයෙන්ම අහිමි වෙන්න පුරුවන්. මේ බිහිසුණු සතුරු කුමන්ත්‍රණයෙන් බේරිලා හෙට දවසේ මහා ධනයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු ප්‍රබල රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ ඉතා පැහැදිලිව විස්තර කරනවා. හෙට දවසේ එන දෙවන්ත අභියෝග ජයගන්න නම් වීඩියෝව අන්තිම වෙනකම්ම අහන්න. පොදු තත්ත්වය, මානසිකත්වය සහ සැගවුණු සතුරන්. හෙට දවස ආරම්භයේදීම කන්‍යා ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි අක්‍රමවත් දේවල් නිවැරදි කර ජීවිතේ පරිපූර්ණ කර ගැනීමට තියෙන දැඩි ආශාව. බුධගේ බලපෑම නිසා ඔබේ මතක ශක්තිය අතිශයින්ම ප්‍රබලයි. හැබැයි කන්‍යා ලග්න හිමියනි, හෙට දවසේ ඔබට පෙනෙන සාක්ෂි එකවර විශ්වාස කරන්න එපා. ඔබව මානසිකව වෙහෙසට පත් කරවා ඔබේ රහස් දැන ගැනීමට සතුරන් උත්සාහ කරනවා. අනවශ්‍ය ලෙස අනුන්ගේ අඩුපාඩු සෙවීමට යාමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. හෙට දවසේ ඔබේ ලොකුම ආයුධය නිහඬ බවයි. ඔබේ රාජකාරිය පමණක් බුද්ධිමත්ව සිදු කරන්න. රැකියාව, ව්‍යාපාර සහ මූල්‍ය තත්ත්වය. රැකියාව සහ ව්‍යාපාර ගැන කතා කරනකොට හෙට දවස ඔබට අතිශය ජයග්‍රාහී. විශේෂයෙන්ම ඔබ ගිනුම් කරන සෞඛ්‍ය, තාක්ෂණික, ලේඛන හෝ විනාඩන ක්ෂේත්‍රයක නිරත වෙනවා නම් හෙට ඔබට හිතාගන්න බැරි විශාල තනතුරක් අත්කරගන්න වාසනාව පවතිනවා. ඔබේ නිර්වද්‍යතාවය ප්‍රධානීන්ගේ දැඩි ඇගීමට ලක් වෙනවා. මූල්‍ය තත්ත්වය ගැන බැලුවොත් බුධ සහ සඳුගේ ප්‍රබලත්වය නිසා ඔබේ අතට හෙට නොසිතු මුදලක් ගලාගෙන එන්න නියමිතයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතනයි. හෙට දවසේ බොරු දත්ත මත පදනම් වී ආයෝජනවලට මුදල් යදවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. ලියකියවිලි දෙක පමණක් කිසිවෙකුට ණයට මුදල් දීමෙන් ඔබේ ධනය විනාශ විය හැකිය. මුදල් පරිමාර්ජනය අතිශයින්ම ස්වාධීනව සිදු කරන්න. ආදරය, පෞල් ජීවිතය සහ හැඟීම්. ආදර ජීවිතයේදී සහ විවාහ ජීවිතයේදී හෙට දවස අතිශය සංවේදී දවසක්. කන්‍යා ලග්න හිමියන් ආදරය ප්‍රකාශ කරන්නේ ක්‍රියාවෙන් පමණයි. නමුත් හෙට දවසේ ඔබේ තියෙන අධික ලෙස විවේචනය කිරීමේ පුරුද්ද සහකරු සමග කුඩා ගැටුමක් නිර්මාණය වෙන්න පුරුවන්. අඩුපාඩු සෙවීමෙන් වළකින්න. සහකරුට හොඳින් සවන් දෙන්න. පවුලේ සාමිය රැකගැනීම ප්‍රමුතාවය කරගන්න. අවිවාහිත අයට හෙට දවසේ ඉතා පිළිවෙලට වැඩ කරන බුද්ධිමත් සහකරුවෙකු මුණගැහෙන්නට ප්‍රබල වාසනාව පවතිනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවොත් හෙට දවසේ උදරාබාධ, ආහාර දිරවීමේ ගැටලු, ස්නායු පද්ධතියේ දුර්වලතාව සහ අධික වෙහෙස නිසා ඇතිවන මානසික ආතෘති ගැන බෙහෙවින් පරිස්සම් වන්න. පිරිසිදු ආහාර පමණක් ලබා ගන්න. මෙන්න හරිමෙනික ඔබගේ ලග්නයට. කන්‍යා ලග්න හිමියන්ගේ ජීවිතයට වාසනාව සහ ධනය ගෙනෙන ප්‍රබලතම පාෂාණය වන්නේ පච්චමෙනිකයි. මෙය පැළඳීමෙන් මානසික ඒකාග්‍රතාවය වර්ධනය වී අනාගත ආර්ථිකය ස්ථාවර වෙනවා. හෙට දවසේ ඔබේ ජීවිතයේ සාර්ථකම දවස කරගන්න නම් මේ විශේෂ ශාන්ති කර්මය අනිවාර්යෙන්ම කරන්න. හෙට දවසේ නිවසින් පිටවෙන්න කලින් කොළ සහ සුදු පැහැති මල් බුදුන් වහන්සේට පූජ කර සුවඳ දුම්මලන්න. එසේම හෙට දවසේ රෝගී පුද්ගලයෙකුට හෝ සතිකුට යම් උපකාරයක් කරන්න. මෙයින් ඔබට එල්ල වී ඇති සියලුම සතුරු අපල දුරු වෙලා බුදගේ පූර්ණ බලය උපරිමයෙන් සක්‍රිය වී හෙට දවසේ මහා ධනයක් සහ සමාජයේ ඉහළම ගෞරවය ඔබට හිමි වෙනවා.
ගන්නවා. සුබ වර්ණය වෙන්නේ කොළ සහ ලානිල් පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 5යි. ඔබේ මේ තියෙන අපූරු බුද්ධියෙන් නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමයෙන් ජයගන්න. ව්‍යාජ සාක්ෂිවලට රැවටි තීරණ ගන්න එපා. මේ වීඩියෝවට ලයික් එකක් දාලා පල්ලෙහායින් කන්‍යා ලග්නය කියලා කමෙන්ට් කරන්න. දිනපතා නිවැරදිම පලාපල දැනගන්න අපි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට තිරුවන් සරණයි.